ඔයා හිතන් ඉන්නවා නම් රෝමියෝ ජුලියට් කියන්නේ ඇත්තටම හිටපු දෙන්නෙක් කියලා. ඔයා මේ රැවටිලා තියෙන්නේ අවුරුදු 400ක් පරණ ලෝකෙම අඬවපු ලස්සන බොරුවකට. 1597 දී විලියම් ෂේක්ස්පියර් මේ නාට්‍ය ලියද්දී එයා කවදාක්වත් ඉතාලියේ වෙරෝනා නගරයට පය තියලවත් නෑ. ඒක සම්පූර්ණයෙන් එයාගේ හිතින් මවපු කතාවක්. එතකොට අර ලෝකෙම ආදරයෙන් බලන්න යන ජුලියට්ගේ බැල්කනිය ඒක කොහෙන්ද ආවේ? ඒක 1930 ගණන් වලදී සංචාරකයින් ගෙන්න ගන්න පරණ මිනි පෙට්ටියක ගල් කෑල්ලක් අරගෙන අලුත් බිත්තියකට අමුණලා හදපු එකක්. මේ ගෙදර ඇත්තටම අයිති වෙලා තිබ්බේ කපෙලෝ කියන පවුලට. ඒ නම කතාවේ තියෙන කැපියුලට් නමට ටිකක් සමාන නිසා මේක ජුලියට්ගේ ගේ විදියට මාකටින් පාරක් කෙරුවා. මේක ඇහුවම ඔයාගේ හිත රිදුනා නම් සමා වෙන්න. හැබැයි මේකේ තියෙන කලාත්මක වටිනාකම සුළුපටු නෑ. ආදරය කියන සුන්දර හැඟීම වචන වලින් ජීවත් කරවන්න ෂේක්ස්පියර්ට තිබ්බේ පුදුම හැකියාවක්. ඒ වචන වලට මුළු ලෝකෙම ආදරය කළා. කතාව බොරුවක් වුණත් අදටත් ඒ බැල්කනිය යටට ඇවිත් අඬන ආදරය ප්‍රකාශ කරන මිලියන ගණනක් මිනිසුන්ගේ කඳුළුයි ආදරේ නම් සක්විති ඇත්ත. ඉතින් මේ කතාව ගැන ඔයා මොකක්ද හිතන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් එකක් කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ තවත් රහස් දැනගන්න මාව ෆලෝ කරලා වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අමතක කරන්නේ නැතුව ලයික් එකකුත් දාන්න. මොකද